මේ සල්ලි හම්බ කරන එක ගැන ධනවත් වෙන එක ගැන අද ඉන්න ෆයිනෑන්ස් ගුරුලා ඔස්තාර්ලා කියා ගන්න කට්ටිය මගේ ඔළුවට දාලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි අද හම්බ කරන සල්ලි අපි කැමති දේවල් වලට වියදම් කරලා සැහැල්ලුවෙන් නිදහසේ හිටියොත් එහෙම අපේ අනාගතේ සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. එහෙම නැත්නම් ෆයිනෑන්ෂියලි අපි ෆේල්. ඒ වගේම අපිට අනාගතයේ දවසක මූල්‍ය වශයෙන් සාර්ථක වෙන්න ඕන නම් අපි වර්තමානයේ මාර දුකක් විඳලා අමු කුණෙක් වගේ හම්බ කරන හැම සතයක්ම ඉතුරු කරලා ආයෝජනය කරන්න ඕනේ. එයාලා කියන විදිහට ඒක තමයි මේ මූල්‍ය වශයෙන් ගොඩ යන්න තියෙන එකම පාත් එක. කමෙන්ට් කරන්න ඕනේ නැහැ. මම දන්නවා ඔයාලත් අහලා තියෙන්නේ ඒ වගේ කතාවක් තමයි. ඒත් ඔයාලට කවදාවත් හිතිලා නැද්ද මේක මාර අසාධාරණ කතාවක් කියලා? මොකද අද අපි හම්බ කරන සල්ලි වලින් සතුටෙන් හිටියොත් එහෙම අනාගතය අවුල් වෙනවා. අනාගතේ සතුටෙන් ඉන්න ඕන නම් අපි අද මිසරබල් ලයිෆ් එකක් පට්ට දුකක් විඳින්න ඕනේ. කවුරු කොහොම මොනවා කිව්වත් මට නම් මේ ක්‍රමය කොහෙත්ම හරි ගියපු එකක් නෙවෙයි. ඒක හින්දා මම සල්ලි හම්බ කරන්න පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳන් මහන්සි වුණේ වර්තමානයේ සතුටෙන් ඉන්න ගමන් අනාගතයේ මූල්‍ය වශයෙන් සාර්ථක වෙන්න කරන්න පුළුවන් දේවල් ගැන හොයන්න. මොකද මට කිසිම ඕනකමක් තිබ්බේ නැහැ අනාගතයේ ෆයිනෑන්ෂියලි සාර්ථක වෙන්න කියලා හිතාගෙන වර්තමානයේ දුක් විඳින්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මම කොහොමද වර්තමානයේ මං වෙනුවෙන් වියදම් කරන ගමන් අනාගතයේ මූල්‍ය ස්ථාවරත්වයට වැඩ කරන්න කියන එක. ඔයාලත් මේ අනාගතයන් වර්තමානයේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන ප්‍රශ්නක ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලගේ ජීවිතේ පොසිටිව් වෙනසක් වෙයි කියලා මට හොඳටම ෂුවර්. මේ සල්ලි හම්බ කරන්න කලින් බජට් එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ බජට් එකට අනුව වියදම් කරන්න ඕනේ කියන එක ඔයාලා හැමෝගෙම වගේ අහලා තියෙන කතාවක්නේ. මේක ආයේ ලොකුවට කතා කරන්න දෙයක් නෑ. අපි හැමෝම දන්නවා. අපි හැමෝම මේක දැනගෙන හිටියත් අපි කාටවත් මේ වගේ බජට් එකක් හරියට ෆලෝ කරන්න බෑ. ඒක තමයි ඇත්ත. මොකද මේ බජට් එකක් ගැන කතා කරනකොට හැමෝම වගේ කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. අනාගතේ සාර්ථක කරගන්න ඕන නම් වර්තමානයේ පොඩ්ඩක් දුක් විඳින්න, කැපකිරීම කරන්න. අඩු වැඩි වශයෙන් හැම බජට් එකකම ඕක තමයි සාරාංශය. ඔයාලගේ එක්ස්පීරියන්ස් එක ඒ වගේ නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ හાર્ට් ඉමෝජි එකක් දාන්න පුළුවන්ද? බලකිරීමක් නෙවෙයි. මම කැමති මේ දේවල් දැනගන්න. මේක හරියට අපේ බර අඩු කරගන්න කෙනෙක් ඩයට් ප්ලෑන් එකකට යනවා වගේ වැඩක් තමයි. ගොඩක් අය ඩයට් කරන්නේ එහෙම නැත්නම් මේ කෑම පාලනය කරන්නේ ඊළඟ හොඳ කෑම වේල හම්බ වෙනකන් විතරයි. මේ හැමදේම හින්දා මම අද එක්ස්ප්ලেইন කරන ක්‍රමය මේ බජට් එකකට වඩා ගොඩක් වෙනස්. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි අපි ලෝකේ තියෙන හොඳම බජට් එක හදාගත්තත් ඒක කවුරුත් ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම් කිසිම තේරුමක් නැහැ. ඇත්තටම අපි හදාගන්න ඕනේ අපිට ලේසියෙන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මෙතඩ් එකක්. සිස්ටම් එකක්. හරි අපි දැන් මේ සිස්ටම් එක කොහොමද හදාගන්නේ කියන එක පියවර කීපයක් යටතේ බලමු. හරි මුලින්ම කරන්න ඕනවා පොතක් කැන් පෑනක් අරන් ඉඳ ගන්න එක. මේ දේවල් හරියටම ෆලෝ කරන්න. හරි ඉඳගෙනම කරන්න ඕනේ. හිටගෙන මේ වැඩේ කරන්න බෑ. හරි එහෙම ඉඳගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පහුගිය මාසේ ඔයා කරපු හැම අත්‍යවශ්‍ය නොවන වියදමක්ම ලිස්ට් කරන එක. හැමදේම මතක කෙනෙක් ඉන්නවා නම් කෙලිම මතකෙන් මේක කරන්නත් පුළුවන්. හැමෝටම එහෙම මතක නැහැනේ. ඒ වගේ කෙනෙක්ට ඔයාගේ බැංක් ස්ටේට්මන්ට්ස්, ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට්ස් වගේ දේවල් මේකට යූස් කරන්න පුළුවන්. කොහොම හරි කමන්නේ ඔයා කරන්න ඕනේ ගිය මාසේ ඔයා වියදම් කරපු හැම අත්‍යවශ්‍ය නොවන වියදමක්ම මෙතන ලිස්ට් කරන එක විතරයි. මෙතෙන්දි වැදගත්ම පොයින්ට් එක තමයි හැම රුපියලක්ම හැම අත්‍යවශ්‍ය නොවන වියදමක්ම මෙතන ලියන්න ඕනේ. හරි දැන් ඊළඟට තියෙන ප්‍රශ්න තමයි මොනවද මේ අත්‍යවශ්‍ය නොවන වියදම් කියන්නේ කියන එක. ඒක මාර සරලයි. ඒ වගේම මේක මාර සංකීර්ණයි. අපි ගොඩක් දෙනෙක් මේ අත්‍යවශ්‍ය වියදම් ගැන අත්‍යවශ්‍ය නොවන වියදම් කියන එක හරියට දන්නේ නැහැ. හරි අත්‍යවශ්‍ය වියදම් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයාගේ සර්වයිවල් එක ජීවිතේ යන්තම් පවත්වගෙන යන්න ඕනේ කරන වියදම් ටික තමයි අත්‍යවශ්‍ය වියදම් වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ කෑමට යන වියදම. මෙතෙන්දි මතක තියාගන්න මේ ඔයා Uber Eats දාන එක එහෙම නැත්නම් හොටෙල් එකකට රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා කන එක එහෙම මේ අත්‍යවශ්‍ය වියදමක් වෙන්නේ නැහැ. කෑමට යන වියදම කියන්නේ කඩේට ගිහිල්ලා ගන්න බඩු, ග්‍රොසරීස් කියන්නේ අන්න ඒවා. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් ගමනාගමනයට යන වියදම. මෙතෙන්දිත් ඔයා ටැක්සි එක යන එක, කාර් එක යන එක, එහෙම නැත්නම් බයික් එක යන එක අදාළ වෙන්නේ නැහැ. බස් එක යන එක විතරයි අදාළ වෙන්නේ. ඔයාගේ ෆෝන් බිල and පොඩි data package එකක් අත්‍යවශ්‍ය වියදමක් වුණාට ලොකු data package එකක් පාවිච්චි කරනවා නම් ඒක අත්‍යවශ්‍ය වියදමක් නෙවෙයි. ඊට පස්සේ ඔයාගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක, වතුර බිල් එක, ටෙලිෆෝන් බිල් එක වගේ දේවල් මේකට අදාළයි. හැබැයි ඉන්ටර්නෙට් බිල් එක, ඉලෙක්ට්‍රිසිටි බිල් එකේ මේ AC එක දාගෙන ඉන්න ගිහපු වියදම වගේ දේවල් කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. ඔයාට ණයක් ගෙවන්න තියෙනවා නම් ඒ ණය වෙනුවෙන් ගෙවන පොලිය and වාරිකයත් අත්‍යවශ්‍ය වියදමක්ම තමයි. මතකනේ කතාව යන්තම් ජීවත් වෙන්න ඕනේ කරන මුදල. මීට අමතරව කරන හැම වියදමක්ම අත්‍යවශ්‍ය නොවන වියදම්. තේරෙනවනේ? දැන් ඔයාට කරන්න තියෙන්නේ මේ ලිස්ට් එක හරියටම හදාගන්න එක.
හැබැයි මේ ලිස්ට් එක හදද්දී බය වෙන්න එපා. මම කියන්නේ මේ අප්‍යවශ්‍ය නොවන වියදම් කැප කරන්න කියන එක එහෙම නෙවෙයි. ඔයාලට ඒ වගේ දෙයක් සෙට් වුණත් මට එහෙම දෙයක් සෙට් වෙන්නේ නැහැ. ඉතින් මට හරියන්නේ නැති කිසිම දෙයක් මම මේ channel එකේ ඔයාලට කරන්න කියන්නෙත් නැහැ. කොහොම හරි මතක් කර කර හැමදේම මෙතන ලියන්න. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ගිය මාසේ සල්ලි වියදම් කරේ මොකටද කියලා දැන් මතක නැති මේක ලබන මාසේ ඉඳන් අනිවාර්යයෙන්ම කරන්න. හරි අපි දැන් යමු දෙවෙනි ස්ටෙප් එකට. මම ඔයාලට මේ වගේ හදාගත්ත ලිස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ලිස්ට් එක දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න එක. එහෙම බලාගෙන ඉන්න ගමන් ඔයාලට කරන්න තියෙන්නේ මේ ලිස්ට් එකේ තියෙන දේවල් කොටස් හතරකට එහෙම නැත්නම් බාස්කට් හතරකට වෙන් කරන එක. මේක තමයි අද අපි කතා කරන 4L framework එක. පළවෙනි බාස්කට් එකේ නම තමයි love it. ඒ කියන්නේ අපි ආදරය කරන දේවල්. ඉතින් ඔයාලට මොකක් හරි වෙනුවෙන් සල්ලි වියදම් කරාට පස්සේ මාර සතුටක්, මාර ජෝයි එකක්. නිකන් ජීවිතේ ජීවත් වෙන්න ආස හිතන දෙයක් තියෙනවා නම් ඒවා අයිති වෙන්නේ මෙන්න මේ love it කියන බකට් එකට. ඒ වගේම ඒ දේ වෙනුවෙන් ඔයා මුදල් වියදම් නොකර හිටියොත් එහෙම ඔයාගේ ජීවිතේ මාර කඩාගෙන වැටෙනවා. මොකටද මේ ජීවත් වෙන්නේ කියනවා වගේ අමුතු මූසල හැඟීමක් දැනෙන්න ඕනේ. දෙවැනි බාස්කට් එක තමයි lifts me. අපිව ඔසවා තබන දේවල්. ඒ කියන්නේ කලින් එක වගේ මේ දේ වෙනුවෙන් වියදම් කරාට පස්සේ ජීවිතේට මාර සතුටක් දැනෙන්නේ නැහැ තමයි. ඒ වුණාට ඒ වියදම් කරලා ගන්න දේ හින්දා ඔයාගේ quality of life කියන එක මාර විදිහට වැඩි වෙනවා. ඔයාට වේගෙන් ධනාත්මකව පහසුවෙන් sharp විදිහට වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි දෙවෙනි බාස්කට් එක. කලබල වෙන්න එපා. මේ හැම දෙයක්ම මම උදාහරණත් එක්ක ඉස්සරහට පැහැදිලි කරනවා. දැනට මේ දේවල් නිකන් මතක තියාගන්න. තුන්වෙනි බාස්කට් එක තමයි lazy. ඒ කියන්නේ මේ කම්මැලි. කියන්නේ තිබ්බත් හොඳයි නැතත් අවුලක් නැහැ නිකන් ඔය කොහෙටවත් නැති දේවල් තියෙන්නේ. අන්න ඒ වගේ දේවල්. and හතරවෙනි බාස්කට් එක තමයි leaks. එහෙම නැත්නම් මේ කාන්දු වීම. ඔයාගේ වන මුදලට කිසිම ප්‍රතිලාභයක් නැති දේවල්. මේක සරලයි වගේ පෙනුනට මේ කැටගරීස් හතරට ඔයාගේ අර ලිස්ට් එකේ තියෙන දේවල් දාගන්න එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. හැබැයි ඔයා මේ දේ හරියටම කරොත් ඔයාගේ ෆයිනෑන්ෂල් ලයිෆ් එක අනිවාර්යෙන් ගොඩ. හරි අපි දැන් මේ වගේ ලිස්ට් එකක් අරගෙන මේවා කොහොමද වෙන්නේ කියන එක බලමු. මුලින්ම ගමු මගේ ඔෆිස් ටී එක. ඔෆිස් එකට ගියාට පස්සේ සාමාන්‍යයෙන් උදේ 11ට විතර ගොඩක් අය තේ එකකට යනවා. ඉතින් අපි වැඩ කරන තැන කැන්ටින් එකෙන් ගන්න තේ එකක් සෑහෙන ගණන්නේ. ගණන් කියන්නේ මේ ගෙදර හදා ගන්නවට වඩා සෑහෙන ගණන්. හැබැයි කෙනෙක් ඉන්න පුළුවන් තේ එකක් අරගෙන යාළුවොත් එක්ක වැඩ කරන කට්ටියත් එක්ක මේ තේ බොන වෙලාව තමයි එයා රස්සාවේ කැමැතිම පාර්ට් එක. ගොඩක් අය රස්සාව කරන්නේ මාර අකමැත්තෙන්. නොකර බැරි හින්දා. මමත් අඩු වැඩි වශයෙන් එහෙම තමයි. ඉතින් මේ වගේ අපි අකමැත්තෙන් කරන දෙයක් කැමැත්තෙන් කරන දෙයක් බවට පරිවර්තනය කරගන්නේ මෙන්න මේ වගේ පොඩි පොඩි ඇක්ටිවිටීස් වලින්. මේ තේ බොන වෙලාවේ තමයි අපි රටේ පොලිටික්ස් කතා කරන්නේ. කාව හරි බයිට් කරන්නේ, ජෝක්ස් කරන්නේ. අපි hina වෙලා ෆන් එකේ ඉන්නේ. ඉතින් කොච්චර මුදලක් වියදම් මේ ටී ටයිම් එක මට මාර වටිනවා. මේක නැති වුණා කියන්නේ මගේ ඔෆිස් ටයිම් එක මාර මිසරබල්. ඉතින් ඒ වගේ වියදමක් මම දාන්නෙම love it කියන බකට් එකට. හැබැයි සාම්ප්‍රදායික හැම බජට් එකකම අපිට කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ තේරුමක් නැති වියදම් කරන්න එපා. ඒ දේවල් කපලා ඒ සල්ලි ඉතුරු කරන්න කියන එක. හැබැයි මම නම් කවදාවත් එහෙම කියන්නේ නැහැ. ඔයාලටත් මේ ලිස්ට් එකේ love it වලට අදාළ දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ දේ වෙනුවෙන් වියදම් කරන්න. මේක කෙනෙක්ට කන එක වෙන්න පුළුවන්, බොන එක වෙන්න පුළුවන්, රවුම් ගහන එක වෙන්න පුළුවන්, ඇවිදින්න යන එක වෙන්න පුළුවන්. ඒක love it කැටගරි එකට අදාළ දෙයක් නම් මම කියන්නේ ඒක ඒ විදිහටම තියාගන්න කියන එක. ඒක අඩු කරන්න වෙනස් කරන්න හිතන්නවත් එපා. මොකද එහෙම කරලා කොච්චර සල්ලි ඉතුරු කරත් කිසිම තේරුමක් නැහැ. දෙවෙනි බාස්කට් එක මතකනේ lifts me. ඒ කියන්නේ අපේ ජීවන තත්ත්වය උසස් කරන්න අදාළ වෙන දේවල්. මේකටත් මම උදාහරණයක් දෙන්න. හිතන්න කෙනෙක් බස් එකේ හරි කෝච්චියේ හරි එල්ලිලා ෆුට්බෝඩ් එකේ වැඩට යනවා. මේ වගේ දාඩිය පෙරාගෙන හෙන කට්ටක් කාලා වැඩට ගියාට පස්සේ ફોකස් කරගෙන වැඩ කරන එක මාර අමාරුයි. හැබැයි යා උදේ මේ නෝමල් බස් එක වැඩට යන්නේ නැතුව AC බස් එක වැඩට යන එක මීට වඩා පොඩ්ඩක් වෙනස් කතාවක්. වැඩිපුර මුදලක් වියදම් වෙනවා තමයි. හැබැයි එහෙම AC බස් එකකට වැඩට ගියාට පස්සේ වැඩ හොඳට ફોකස් කරලා කරන්න පුළුවන්. එයා මාර ෂාප්. එයාගේ එනර්ජි එක සෑහෙන ඉතුරුයි. මොකද එයා වැඩට ගිහිල්ලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක්ට වඩා පොඩ්ඩක් කම්ෆර්ටබල් විදිහට. AC බස් එකකනේ ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් තමයි මේ දෙවෙනි බාස්කට් එකට අපි දාගන්නේ. පට්ට ෆන් එකක් තියෙන නැතුවම බැරි දේවල් නෙවෙයි. ඒ වුණාට අපේ එදිනදා ජීවිතේ පහසු කරන දේවල්. මේක AC බස් එක කියන්නේ එක ටිකක් ලොකු data package එකක් අරගෙන මේ වගේ YouTube වීඩියෝ එකක් බලන එක, සතියකට පාරක් එළියෙන් කෑමක් කනවා කියන එක වගේ දෙයක් මෙතෙන්ට අදාළයි. මම මේ කිව්ව මට දැනෙන දේවල් ඔයාලගේ ලිස්ට් එක මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මට හිතෙන විදිහටම ඔයාලට හිතෙන්න ඕනේ නැහැ කොහෙත්ම. තුන්වෙනි බාස්කට් එක තමයි lazy. ඒ කියන්නේ මේ තිබ්බත් එකයි නැතත් එකයි වගේ දේවල්. අර ඔෆිස් එකේ උදාහරණ ආයෙත් ගත්තොත් එහෙම මට මේ තේ එකක් බොන එක ෆන් වුණාට මට කට්ටියත් එක්ක කෑම කන එක එච්චර ෆන් දෙයක් නෙවෙයි.
උදාහරණයක් විදිහට හිතන්න මම කැමති මගේ කෑම එක ගෙදරින් හදාගෙන ඇවිල්ලා කන්න. කැන්ටින් එකෙන් එක කනවට වඩා මට ඒක කම්ෆර්ටබල්. හැබැයි හදිස්සියකට කැන්ටින් එකෙන් කෑම කන එකත් එච්චර අවුලක් නැහැ. හැබැයි ඒක මට අත්‍යවශ්‍ය දෙයක්වත් නැතුවම බැරි දෙයක්වත් මගේ ජීවන තත්ත්වය, මගේ quality of life එක significantly වැඩි කරන දෙයක් එහෙම නෙවෙයි. මම ආයෙත් කියනවා මම මේ කියන්නේ මගේ experience එක. ඔයාට දවල් කෑම එක කඩෙන් ගන්න එක love it හරි එහෙම නැත්නම් lives me වලට අදාළ දෙයක් වෙන්න පුළුවන්. ඒක එහෙමනම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක එතෙන්ට දාන්න. මේ මගේ උදාහරණයක් විතරයි මම කතා කරන්නේ. ඒ වගේම තමයි 3-wheeler එක වැඩට යන එක. normal බස් එකක ගිහපු කෙනෙක් AC බස් එකක යන එක අපේ ජීවන තත්ත්වය, අපේ quality of life වැඩි කරගන්න හේතුවක් වුණාට ඒ දෙකම අතහැරලා 3-wheeler එක යනවා කියන එක එච්චරම අපිට සාධාරණීකරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න ඒ වගේ දේවල් තමයි මේ 3 වෙනි කැටගරි එකට දාන්නේ. හරි, අන්තිම කැටගරි එක එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ. ඒවා තමයි ලීක්ස්. ඒ කියන්නේ අපෙන් මුදල් කාන්දු වෙන දේවල්. හිතන්න ඔයාලට ජිම් මෙම්බර්ෂිප් එකක් තියෙනවා මාසෙකට සැරයක්වත් යන්නේ නැති. ඉතින් අනිවාර්යෙන් මේක ලීක් එකක්. මම එතෙන්දි කියන්නේ මේ ජිම් මෙම්බර්ෂිප් එකට සල්ලි වියදම් කරන්න එපා කියන එක එහෙම නෙවෙයි. ජිම් මෙම්බර්ෂිප් එකක් අරගෙන අපි ජිම් එකකට ගිහිල්ලා ව්‍යායාම කරන්නේ නැත්නම් බොරුවට ජිම් මෙම්බර්ෂිප් එකක් තියාගෙන ඉන්න එක ලීක් එකක්. එහෙම නැත්නම් අපේ මුදල් කාන්දු වෙන දෙයක්. මම මේ වගේ දේවල් ඕන තරම් කරලා තියෙනවා. ඒ වගේම සතියකට පාරක් ටීවී ෂෝ එක එපිසෝඩ් එකක් බලන්න මේ Netflix වගේ සබ්ස්ක්‍රිප්ෂන් එකක් අරන් තියා ගන්නවා කියන එකත් මේ වගේ දෙයක් තමයි. ඉතින් මේ වගේ වැඩක් නැති සබ්ස්ක්‍රිප්ෂන්ස් වලට ගොඩක් තියෙන්න පුළුවන්. අන්න ඒවත් අපේ මුදල් කාන්දු වෙන තැන්. හරි, මේ වෙනකන් ඔයා මගෙත් එක්ක හිටියනම් මම දැන් දෙන ඇඩ්වයිස් එක තමයි කවදාවත් මේ ප්‍රධාන කැටගරිස් දෙකේ තියෙන දේවල් කපන්න හිතන්නවත් එපා. ඒ කියන්නේ love it and lives me කියන දේවල් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද ඒවට වියදම් කරන හින්දා තමයි ඔයාලගේ ජීවිතේ purpose එකක් තියෙන්නේ. ඒ ටික ඔයා මොනවා හරි හේතුවක් හින්දා කපලා දැම්මොත් එහෙම ජීවිතේ මාර මිසරබල් වෙනවා. හරි, ඊළඟ ස්ටෙප් එක. මෙන්න මේ ස්ටෙප් එකේදී ගොඩක් අය කියන්නේ මේ ලීක්ස්. එහෙම නැත්නම් අපේ මුදල් කාන්දු වෙන දේවල් සම්පූර්ණයෙන්ම කපලා දාලා ඒ සල්ලි ටික ඉතුරු කරගන්න කියන එක. මම මෙතෙන්දී එහෙම කියන්නෙත් නෑ. මොකද එහෙම කපලා දාන්න ඔයාට තියෙන හේතුව, මොටිවේෂන් එක මොකද්ද? කිසිම මොටිවේෂන් එකක් නැහැනේ. ඇත්තටම අපි කරන්න ඕනේ අපි හම්බ කරන සල්ලි මේ වගේ ලීක් වෙන තැන් සම්පූර්ණයෙන්ම නවත්තලා ඒ සල්ලි ඉතුරු කරන එක නෙවෙයි. ඒ ලීක් වෙන සල්ලි ඉතුරු කරලා ඒ මුදල් වලින් කොටසක් අර පළවෙනි බාස්කට් දෙකට දාන එක. ඒක මෙන්න මේ වගේ. හිතන්න ඔයා පාවිච්චි කරන්නේ නැති ජිම් මෙම්බර්ෂිප් එකක් තියෙනවා මාසෙට රුපියල් 2500යි. ඔයා කරන්න ඕනේ ජිම් මෙම්බර්ෂිප් එක කැන්සල් කරලා රුපියල් 2500ක් මුලින්ම ඉතුරු කරගන්න එක. ඒක ඉතුරු කරලා ඒක බැංකුවේ හරි වෙන කොහේ හරි ආයෝජනය කරන එක නෙවෙයි කරන්න ඕනේ. ඒ 2500 සැලකිය යුතු ප්‍රමාණයක් අරගෙන අර පළවෙනි බාස්කට් දෙකේ. ඒ කියන්නේ අපි ආදරය කරන දේවල් වලින් අපේ quality of life වැඩි කරන දේවල් වෙනුවෙන් තව තව වියදම් කරන එක. ඔයා තේ බොන්න කැමති නම් දැන් තේ එකක් එක්ක පොඩි කේක් කෑල්ලක් කන්න. ඔයා සතියකට පාරක් බිත්තර ෆ්‍රයිඩ් රයිස් එකක් කාපු කෙනෙක් නම් දැන් අර ඉතුරු කරගත්ත සල්ලිත් පාවිච්චි කරලා මික්ස් රයිස් එකක් කන්න. ඔයා සල්ලි ඉතුරු කරගන්න කියලා හිතාගෙන උදේට දවසකට කිලෝමීටර් 3-4ක් පයින් ගිහපු කෙනෙක් නම් දැන් මේ සල්ලි පාවිච්චි කරලා ඒ කිලෝමීටර් 3-4 3-wheeler එක යන්න. normal බස් එකක වැඩට ගිහපු කෙනෙක් AC බස් එකක වැඩට යන්න. මේ වගේ අර සල්ලි කාන්දු වෙන තැන් වලින් අපි ඉතුරු කරගත්ත සල්ලි හැම සතයක්ම එක එක තැන් වල ආයෝජනය කරන එක ගැන හිතන්නේ නැතුව අපේ ජීවන තත්ත්වය උසස් කරගන්න වියදම් කරන්න පුළුවන් තැන් වලට සැලකිය යුතු ප්‍රමාණයක් වියදම් කරන්න. 100%ක් නෙවෙයි සැලකිය යුතු ප්‍රමාණයක්. ගොඩක් අයට වරදින තැනක් තමයි මේක. එයාලා කරන්න යන්නේ පුළුවන් තරම් වියදම් කපලා දාලා ඒ දේවල් ඉතුරු කරන්න යන එක. try කරලා බලන්න වැඩි කාලයක් ওই දේ කරන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි මේ වගේ සේව් කරගන්න සල්ලි වලින් වැඩි කොටසක් ආය අපේ සතුට වෙනුවෙන් වියදම් කරනවා නම් අපිට ඒ දේ දිගටම කරගෙන යන්න හොඳ මොටිවේෂන් එකක් එනවා. මොකද අර වගේ සල්ලි අපත යන එක නවත්තන්න දැන් අපිට සෑහෙන පැහැදිලි හේතුවක් තියෙනවා. මොකද ඒ සල්ලි මට ඉතුරු කරගෙන මම කැමති වෙන දෙයක් මට කරන්න පුළුවන්. මෙන්න මේ ෆීලිං එක මාර වැදගත්. මගේ වයිෆ් මම සල්ලි නාස්ති කරනවා කියලා කොච්චර මට බැන්නත් මම ගන්නව එක එක පොඩි පොඩි ගැජට්ස් තියෙන්නේ. අන්න ඒ දේවල් සාධාරණීකරණය කරන්නේ මෙන්න මේ විදිහට. හිතමු මට මොනවා හරි දෙයක් ගන්න ඕනේ කියලා. මම කරන්නේ මගේ මේ ලිස්ට් එක බලලා මොකක් හරි ලීක් එකක් හොයාගෙන ඒකට යන වියදම සම්පූර්ණයෙන්ම කපලා දාන එක. අර සල්ලි ලීක් වෙන එක කපලා දාලා ඉතුරු කරගත්ත සල්ලි මම යූස් කරනවා අර මම කැමති පොඩි ගැජට් එක ගන්න. ඇත්තටම කිව්වොත් මම ළඟදි මේ YouTube ස්ටුඩියෝ එක සම්පූර්ණයෙන්ම අප්ග්‍රේඩ් කරේ ඒ විදිහට. මෙන්න මේ විදිහට වැඩ කරොත් එහෙම අපිට පුළුවන් වෙනවා කිසි පසුතැවීමක් නැතුව අපි කැමති දේවල් වලට සල්ලි වියදම් කරන්න. එහෙම නැත්නම් වෙන්නේ අපි මොකක් හරි දෙයක් වෙනුවෙන් සල්ලි වියදම් කරාට පස්සේ ඒක එන්ජොයි කරන්න නෙවෙයි. ඒක ගැන රිග්‍රෙට් කර කර ජීවත් වෙන්න. ඔයාලටත් මේ වගේ එක්ස්පීරියන්සස් ඕන තරම් ඇති. මොන හරි දෙයක් ආසාවෙන් ගත්තට පස්සේ පොඩි පසුතැවීමක් තියෙනවා. ෆුල් පොටෙන්ෂල් එකෙන් ඒක එන්ජොයි කරන්න විදිහක් නැහැ.
හරි අපි දැන් බාස්කට් 3ක් සම්පූර්ණයෙන්ම ටැකල් කරලා ඉවරයි. ඉතුරු වෙලා තියෙන බාස්කට් එක තමයි මේ තිබ්බත් හොඳයි නැතත් අවුලක් නෑ වගේ බාස්කට් එක. මෙන්න මේ බාස්කට් එකේ තියෙන දේවල් ටැකල් කරන එක හරිම අමාරුයි. ඒ වගේම මේ බාස්කට් එකට දේවල් දාන එකත් එච්චර ලේසි නැහැ. මොකද මේ පොයින්ට් එක මේ තිබ්බත් හොඳයි නැතත් හොඳයි දෙයක්ද එහෙම නැත්නම් මේක තියෙන්න ඕනේ දෙයක්ද කියලා අපිට එකපාරට ඩිෆයින් කරගන්න මාර අමාරුයි. ඉතින් මේකට මම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් දෙන්න මම යූස් කරනවා. ඉතින් ඔයාලටත් මේ වගේ හරියටම ඩිෆයින් කරගන්න බැරි පොයින්ට් එකක් තියෙනවා නම් ඒක අරගෙන සතියකට මේක නවත්තන්න. ඒ කියන්නේ සතියකට මේ දේ ගන්න එක හරි ඒ වෙනුවෙන් වියදමක් කරන එක සතියකට නවත්තන්න. මේක මාසයකට කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මාසයකට මේක නවත්තන්න හික්මීමක් නැත්නම් අඩුම ගානේ සතියකට මේක නවත්තලා බලන්න. මම කරන්නේ එහෙම. සතියක් මට නවත්තලා මේක දිගටම කරගෙන යන්න පුළුවන් නම් මම මේක මාසයක් නවත්තලා බලනවා. එහෙම නැවැත්තුවාට පස්සේ මගේ ජීවිතයට ලොකු අඩුවක් දැනෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මල්ලක තියෙන්න ඕන දෙයක්. එතකොට මම කරන්නේ ඒ පොයින්ට් එක අර love it කියන එකට හරි එහෙම නැත්නම් මේ lifts me කියන එකට අප්ග්‍රේඩ් කරන එක. හැබැයි මම මේ දේ මාසෙකට අතෑරලා දවස් කීපයක් ගියාට පස්සේ මේක නැති වුණා කියලා මට ලොකුවට ෆීල් වෙන්නේ නැත්තම්. එහෙම නැත්නම් මට මේක මිසින් නැත්තම් ඒ කියන්නේ මට මේක ඕනේ නැහැ කියන එක. මට මේක දිගටම කැන්සල් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනේ කියලා හිතුනොත් ඊළඟ මාසේ මම ආයෙ ගන්නවා. හැබැයි මම මේ එක්ස්පෙරිමන්ට් එක මාසයක් කරලා බලනවා මේ තීරණය ගන්න කලින්. ඒ ඉතුරු කරගන්න සල්ලිත් මම හැම සතයක්ම ඉතුරු කරන්න එහෙම නැත්නම් ආයෝජනය කරන්න යන්නේ නැහැ. අර මම කැමති දේවල් වෙනුවෙන් ඒකෙන් significant proportion එකක් වියදම් කරනවා. දැන් ඔයාලට තේරෙනවද මේ මෙතඩ් එකේ තියෙන වැදගත්කම? මේකෙන් වෙන්නේ අපිට එච්චර වැදගත්කමක් නැති දේවල් වලට අපි වියදම් කරන සල්ලි ඉතුරු කරගෙන ඒ දේවල් සම්පූර්ණයෙන්ම ආයෝජනය කරන්න යන්නේ නැතුව ඒකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අරගෙන අපි කැමති දේවල් වලට වියදම් කරලා අපේ ජීවන තත්ත්වය දියුණු කරගන්න එක. එහෙම නැත්නම් වැඩි කරගන්න එක. එහෙම කරලා ඉතුරු කරගන්න පොඩි ප්‍රමාණයක් තමයි අපි අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්නේ. හැම සතයක්ම නෙවෙයි. ඉතින් මේ මෙතඩ් එක ප්‍රැක්ටිස් කරන එකෙන් වෙන ප්‍රධානම දේ තමයි අපි කැමති දේවල් වලට වියදම් කරන එක දවසින් දවස වැඩි කරගන්න පුළුවන් වෙන එක. ඒකෙන් අපිට වර්තමානයේ සතුටෙන් එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේම වෙනදට වඩා රුපියල් 100ක් හරි වැඩියෙන් ආයෝජනය කරන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ මෙතඩ් එක හරියට යූස් කරොත් එහෙම ඔයගේ වර්තමානයේ මිසරබල් කරගන්නේ නැතුව අනාගතේ ගොඩ දා ගන්නවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. මම අදටත් වැඩිපුරම යූස් කරන මෙතඩ් එක තමයි මේක. ජීවිතේ ඔයාට වැදගත්කමක් නැති හැම දෙයක්ම වගේ කපලා දාලා ඒකෙන් ඉතුරු කරගන්න සල්ලි වලින් ඉතා විශාල ප්‍රමාණයක් ඔයා කැමති දේවල්, ඔයා ආදරය කරන දේවල්, ඔයාගේ ජීවන තත්ත්වය වැඩි කරගන්න යොදවන්න. ඉතුරු සල්ලි ටික ආයෝජනය කරන්න. හරි ඔයාලට මේ මම අද කතා කරපු දේවල් හරියටම තේරුණාද කියලා බලන්න අපි දැන් පොඩි ඇක්ටිවිටි එකක් කරමුද? ඔයාලගේ ජීවිතේ love it කියන බාස්කට් එකට දාන්න පුළුවන් අනිත් ගොඩක් දෙනෙක් විවේචනය කරන දෙයක් තියෙනවා නම් ඒක මොකද්ද? අර මේ වීඩියෝ එකේ කතා කරපු උදාහරණ ගත්තොත් එහෙම අර කැන්ටින් එකෙන් ගන්න තේක වගේ දෙයක්. හැමෝම සල්ලි නාස්ති කරනවා කියලා කිව්වට ඔයාගේ ජීවිතේ වටිනම දෙයක් ඒක. එහෙම දෙයක් තියෙනවා නම් අපි හැමෝටම දැනගන්න පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. බලකිරීමක් නෙවෙයි පොඩි ඉල්ලීමක් විතරයි. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අපි මේ විදිහට ඉතුරු කරගන්න සල්ලි කොහොමද ආයෝජනය කරන්න ඕනේ කියන එක ගැන මම කරපු වීඩියෝ එකට අනිවාර්යයෙන්ම කැමති වෙයි. ඒක මේ පොඩි කාලයක් ඇතුළත 50000කට වඩා බලලා තිබ්බා. මම ඒකේ link එක පල්ලෙහා description එකේ දාන්නම්. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. හැමදාම වගේ මේ වීඩියෝ එක ඉවරනකම් බලවට ඔයාලට ගොඩක් thanks. මේ වගේ videos බලන්න channel එක subscribe කරලා නැත්නම් please consider doing so. මේ වගේම වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. My name is Prabodh and this is Dr. Don Explains. See you later.